සුබ දවසක් ඔයාලට. ඉතින් මේ පායන කාලේ ඔයාලට පොඩි දෙයක් කියන්න තමයි වීඩියෝ එක කරන්නේ. මේ හොඳටම අවුව වැටෙන කාලයක්. ඉතින් මම මේ නෙට් හවුස් එකට උඩින් ආවරණයක් දාලා තමයි තියෙන්නේ. අවුව සැර වැටෙන්නේ නැති වෙන්න. මොකද හොඳටම අවුව සැර වැටෙනවා. එතකොට මේ ගස් පිච්චෙනවා. මම ඇත්තටම වටින දෙයක් කියන්න තමයි ආවේ. මොකද මේ ගැන දන්නේ නැති අය නිතරම ඇන්තූරියම් වලට වතුර දානවා. අවුව සැර වැඩි නිසා නිතරම වතුර දාන අය ඉන්නවා. නමුත් ඒක ඇන්තූරියම් වලට සුදුසු දෙයක් නෙමෙයි. මොකද මීඩියා එක රත් වෙලා හවසට වතුර දැම්මහම ඇත්තටම ඒ වතුරත් එක්ක රත් වුණාම මුල් කුණු වෙනවා. පායනවා කියලා නිතරම ජලය දැමීම සුදුසු වන්නේ නැහැ ඇන්තූරියම් වලට. ඕනෙම නම් දවසක් කියලා දවසක් දැම්මත් ඇති. අපි අවුවෙන් තමයි පැල ආරක්ෂා කරගන්නේ. මොකද ඇන්තූරියම් වල කොළ පිච්චෙනවා, ලෙඩ රෝග හැදෙනවා. ඒක නිසා මේ මීඩියා එකේ අවශ්‍ය තරම් ජලය තියෙනවා. ඔයාලා දවල්ට බලන්න මීඩියා එක ඇතුලේ වතුර ගතිය තියෙනවා නම් කවදාවත් වතුර දාන්න එපා. මොකද අවශ්‍ය ජලය තියෙන නිසා. ඔයාලා වතුර දානවා නම් උදේ පාන්දරම තමයි ඇන්තූරියම් වලට දාන්න ඕනේ පායන කාලයකදී. හවසට දාන්න එපා. මොකද මීඩියා එක රත් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මුල් කුණු වෙනවා එහෙම වුණාම. මේ පායන කාලේ ඉවර වෙනකන් ඔයාලට පුළුවන් නම් මේ වගේ ආවරණයක් දාගන්න. නැත්නම් නෙට් හවුස් එකට තව නෙට් එකක් උඩින් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැමදාම මේ විදිහට ටෙන්ට් එකක් දාලා තියන්න සුදුසු නෑ. මොකද ඇන්තූරියම් වලට අවුවත් ඕනේ. මේ කාලේ ඉතින් පැල වලට දරා ගන්න බැරි නිසා තමයි මම මේ විදිහට කරේ. ඇත්තටම මම සතියකට දෙපාරක් වගේ තමයි ඇන්තූරියම් වලට වතුර දාන්නේ. ඔයාලට පේනවා ඇති මේ පොට් එකේ මේ පැලේ කොච්චර හොඳට හැදිලා තියෙනවද කියලා. වතුර ගතියත් අඩුයි. ඒ වගේම මීඩියා එකත් අඩුයි. එහෙම වුණාම පැල නිරෝගීව හැදෙනවා. ඔයාලට තවත් උදාහරණයක් පෙන්නන්නම්. මේකත් එහෙමයි පොඩි පොට් එකක මේ පැලේ හොඳට හැදිලා තියෙනවා. ඇත්තටම මීඩියා එක පොඩ්ඩක් තියෙන්නේ. ඔයාලට ඒකට තේරුම් ගන්න පුළුවන් මීඩියා එක වැඩි වුණාම ලෙඩ රෝග හැදෙනවා, මුල් කුණු වෙනවා වැඩි කියලා. ඉතින් ඔයාලට පේනවනේ මේ පැලෙත් එහෙමයි. ඉතින් ඔයාලා මොකක් හරි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. ඇත්තටම ඔයාලා උදේ හවස ඇන්තූරියම් වලට වතුර දානවා ඇති. ඒ ගැන හිතලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. තව දෙයක් කියන්න ඕනේ. ඇන්තූරියම් හදන්න බය වෙන්න එපා. මොකද මට ඉල්ලුමට හරියන්න පැල දෙන්න විදියක් නෑ. මොකද මල් ළඟ පොඩි පැල ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් කවුරුත් බය වෙන්න එපා ඇන්තූරියම් වගා කරන්න පටන් ගන්න. ඒ වගේම වටින වර්ග වටින්නේ නැති වර්ග කියලා නම් මම දන්නේ නැහැ. මොකද මම ලොකු ගණන් දීලා තමයි මේ හැම මදර් ප්ලාන්ට් එකක්ම ගත්තේ. අලුතින් ඇන්තූරියම් වගා කරන කෙනෙකුට වටිනම පැල අරන් හදාගත්තාම පැලයක් මැරුණත් එයාට ඇන්තූරියම් වගාව එපා වෙනවා. ඒක නිසා මම නම් කියන්නේ අඩු මුදලකින් පටන් ගන්න කියලා. ආයෙත් හමු වෙන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.